ඔයාලට මතක ඇති මීට දවස් කිහිපයකට කලින් අපි සෙරාවේ සහ බෙන්සොයිල් පෙරොක්සයිඩ් සම්බන්ධව පැහැදිලි කරලා part 1 වීඩියෝ එකක් කළා. අද අපි කතා කරන්න යන්නේ ඒ වීඩියෝ එකේම බෙන්සොයිල් පෙරොක්සයිඩ් සම්බන්ධව ඇති ගැටලු පැහැදිලි කිරීමක්. ඒ සම්බන්ධව කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා BSc Cosmetologist Mr. Sachin Nirman. ඇත්තට මිස්ටර් සචින් මොකක්ද මේ සෙරාවේ සහ බෙන්සොයිල් පෙරොක්සයිඩ් සම්බන්ධව ඇති වෙලා තියෙන ගැටලුව? ඕක විශමුලින් අපි මතක් කරන්න ඕනේ සෙරාවේ ප්‍රොඩක්ට්ස් වල වර්තමාන තත්ත්වය වගේම බෙන්සොයිල් පෙරොක්සයිඩ් සම්බන්ධව ඇති වෙලා තියෙන ගැටලුව සම්බන්ධව part 1 වීඩියෝ එකකින් අපි දීර්ඝව පැහැදිලි කිරීමක් සිදු කරලා තියෙනවා. ඔයා අහපු ප්‍රශ්නෙට කෙටි උත්තරයක් දෙනවා නම් ඇත්තටම සෙරාවේ ප්‍රොඩක්ට් සම්බන්ධව කිසිම ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා නැහැ. FDA මගින් කිසිම සෙරාවේ ප්‍රොඩක්ට් තහනම් කිරීමක් හෝ අනිතුරු ඇඟවීමක් සිදු කරලා නැහැ. ඒ වගේම තමයි බෙන්සොයිල් පෙරොක්සයිඩ් ගැන කතා කරොත් බෙන්සොයිල් පෙරොක්සයිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට් එකත් තවම FDA එක මගින් කිසිදු තහනමකට ලක් කිරීමක් සිදු කරලා නැහැ. ඇත්තට මිස්ටර් සචින් බෙන්සොයිල් පෙරොක්සයිඩ් භාවිතා කරන එක තාමත් ආරක්ෂිතද? ඔව් කවිෂා. බෙන්සොයිල් පෙරොක්සයිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට් එක තවමත් ආරක්ෂිත ඉන්ග්‍රීඩියන්ට් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. අපි මේ පැහැදිලි කිරීම සිද්ධ කරන කාල සීමාවදී බෙන්සොයිල් පෙරොක්සයිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට් එක ඩර්මටොලොජිස්ට්ලා විසින් ස්ටෑන්ඩඩ් ඇක්නි ට්‍රීට්මන්ට් එකක් විදිහට භාවිතා කරනවා. FDA එක මගින් ප්‍රොඩක්ට්ස් 95ක් වෙළඳපොලේ බහුලව භාවිතා වෙන ප්‍රොඩක්ට්ස් 95ක් භාවිතා කරමින් සායනික අධ්‍යයනයක් සිදු කරනවා. ඒ සායනික අධ්‍යයනයෙන් ප්‍රොඩක්ට්ස් 6ක් රීකෝල් කිරීම සිදු කරනවා. ඒ ප්‍රොඩක්ට් 6 රීකෝල් කරන්නේ බෙන්සොයිල් පෙරොක්සයිඩ් බිඳ වැටිලා බෙන්සීන් නැමැති කාසිනෝජන් ඉන්ග්‍රීඩියන්ට් එක බවට පත්වීමට අවදානමක් තියෙන ප්‍රොඩක්ට්ස් 6ක් විතරයි මේ පර්යේෂණයෙන් පස්සේ රීකෝල් කිරීම සිදු කරන්නේ. මේ පර්යේෂණයෙන් පස්සේ බෙන්සොයිල් පෙරොක්සයිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට් එක කොයිම අවස්ථාවකවත් තහනම් කිරීමක් හෝ අනතුරු අඟවීමකට ලක්වීමක් සිදු වෙන්නේ නැහැ. FDA එක මගින් පැහැදිලි කරන්නේ බෙන්සොයිල් පෙරොක්සයිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට් එක අඩංගු නිෂ්පාදනයක් අධික තාපයට නිරාවරණය වෙන විදිහට ගබඩා කරනකොට, ඒ වගේම ඩිරෙක්ට් සන්ලයිට් එක්ස්පෝස් වෙන විදිහට ගබඩා කරනකොට, ඒ වගේම නිෂ්පාදනය කල්ලිකුත් වෙනකොට, ඒ වගේම ස්ථායී නොවන නිෂ්පාදනයක් භාවිතා කරනකොට පහසුවෙන් බෙන්සොයිල් පෙරොක්සයිඩ් බිඳ වැටලා බෙන්සීන් කියන කාසිනෝජන් රසායනික බවට පත් වෙන්න පුළුවන් කියන එකයි මෙතනදී FDA එක පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට මිස්ටර් සචින් හීට් එකට එක්ස්පෝස් වෙනකොට බෙන්සොයිල් පෙරොක්සයිඩ් බිඳ වැටිලා බෙන්සීන් බවට පත් වෙනවා නම් අපි බෙන්සොයිල් පෙරොක්සයිඩ් භාවිතා කළා හිරුවරියට නිරාවරණය වුණාමත් බෙන්සොයිල් පෙරොක්සයිඩ් ස්කින් එකේදී බෙන්සීන් බවට පත් වෙලා අනාරක්ෂිත වෙන්න පුළුවන්ද? ඔව් කවිෂා. FDA එක වගේම බෙන්සොයිල් පෙරොක්සයිඩ් සම්බන්ධව සායනික අධ්‍යයන වලින් පැහැදිලි කරලා දෙන්නේ අපි මේ බෙන්සොයිල් පෙරොක්සයිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට් එක ස්ටෝර් කරලා තියෙන විදිහත් එක්ක බෙන්සොයිල් පෙරොක්සයිඩ් බිඳ වැටිලා බෙන්සීන් බවට පත්වීමට තියෙන පොසිබිලිටි එක සම්බන්ධව තමයි මෙතනදී පැහැදිලි කිරීම සිදු කරලා තියෙන්නේ. බෙන්සොයිල් පෙරොක්සයිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට් එක අපි ස්කින් එකට ඇප්ලයි කරාට පස්සේ බෙන්සීන් බවට පත් වෙලා පිළිකා තත්ත්වයක් දක්වා ඒක අවදානම් වෙන විදිය පිළිබඳව හියුමන් රිසර්ච් මේ වෙනකොටත් තහවුරු කරලා නැහැ. ඒ වගේම කවිෂා 2025 ඇමරිකාවේ ටෙක්සාස් යුනිවර්සිටි එකකින් බෙන්සොයිල් පෙරොක්සයිඩ් සම්බන්ධව තවත් රිසර්ච් එකක් කරනවා. ඒ රිසර්ච් එකකිනුත් පෙන්නලා දීලා තියෙනවා බෙන්සොයිල් පෙරොක්සයිඩ් දෛනිකව භාවිතා කිරීමත් කැන්සර් ඇතිවීමත් අතර පැහැදිලි සම්බන්ධතාවයක් හමුුනේ නැහැ කියලා. එතකොට මිස්ටර් සචින් බෙන්සොයිල් පෙරොක්සයිඩ් තවමත් ආරක්ෂිතව භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. ඒත් එක්කම ඒ සම්බන්ධව තියෙන ක්ලිනිකල් රිසර්ච් අපිටත් පෙන්වලා දීලා තියෙනවා. එතකොට මිස්ටර් සචින් අපිට කියන්න පුළුවන්ද හරියටම බෙන්සොයිල් පෙරොක්සයිඩ් ආරක්ෂිතව භාවිතා කරන්නේ කොහොමද කියලා? ඔව් කවිෂා. බෙන්සොයිල් පෙරොක්සයිඩ් සමමත ආලේප කරලා UV රේස් වලට එක්ස්පෝස් වුණාම එහෙම නැත්නම් හීට් එකට එක්ස්පෝස් වුණාම සම මතදී බෙන්සොයිල් පෙරොක්සයිඩ් බිඳ වැටිලා බෙන්සීන් බවට පත් වෙලා සම මතදී පිළිකා කාරකයක් බවට පත් වෙන්න තියෙන අවදානම් පිළිබඳ හියුමන් රිසර්චර්ස් නැති වුණත් බෙන්සොයිල් පෙරොක්සයිඩ් භාවිතා කරන එක පිළිබඳව සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තියෙනවා. ගොඩක්ම ආරක්ෂිතයි. අපි කතා කරන්නේ FDA එක මගින් ප්‍රොඩක්ට්ස් 95ක් රිසර්ච් එකක් කරා කියලා. එතකොට පුළුවන් අපිට රීකෝල් කරපු නැති මේ ප්‍රොඩක්ට්ස් 95 අතර තියෙන ආරක්ෂිත ප්‍රොඩක්ට් එකක් භාවිතා කරන්න. ඒ වගේම තමයි අපි සිලෙක්ට් කරගත්ත ප්‍රොඩක්ට් එක පර්චේස් කරාට පස්සේ භාවිතා කරනකොට
ඒ ප්‍රඩක්් එක ඩිරෙක්් හිරුවලියට නිරාවරණය නොවන විදිහට ඊටකට එක්ස්පෝස් නොවන විදිහට ඩාකන් කූල් පලස් එක ස්ටෝ කරලා ආරක්ෂිතව භාවිතා කරන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි බෙන්සෝයි පෙරොක්සයිඩ් අපි සමට ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ස්ටන්ඩඩ් ඇක්නි ක්‍රීට්මට ඉන්ක්‍රඩෙන්ටක් විදිහට ඇක්නි තත්වන් කන්ට්‍රෝල් කරගන්න අපි බෙන්සෝයි පෙරොක්සයිඩ් භාවිතා කරන්නකොට දීර්ඝ කාලිනව භාවිතා කරන්නේ නැහැ. ඇක්නි තත්වය පාලනය වෙනකම් විතර අපි බෙන්සෝයි පෙරොක්සයිඩ් භාවිතා කරන්නේ. එහෙම නැතුව අපි දීර්ඝ කාලිනව බෙන්සෝයි පෙරොක්සයිඩ් භාවිතා කරොත් ස්කින් එකේ සෙන්සිටිවිටි එක වැඩි වෙන එක, ස්කින් රෙඩ්නස් ඇති වෙන එක, ස්කින් එක පීල් වෙන එක, ඒ වගේම තමයි හිරු එළියට සංවේදීතාවය වැඩි වෙන එක වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් ස්කින් එකේ නැචරල් බැරියර් එක ඩැමේජ් වෙන්න පුළුවන් නිසා. බෙන්සෝයි පෙරොක්සයිඩ් කියලා කියන්නේ රෙටිනොයිඩ්ස් වගේම ෆෝටෝසෙන්සිටිව් එකක් ඇතිවන ඉන්ග්‍රීඩියන්ට් එකක් නොවුනත් දීර්ඝකාලීනව අපි භාවිතා කරනකොට ස්කින් එක ඩ්‍රයි වෙන්න, ස්කින් එකේ නැචරල් බැරියර් එක ඩැමේජ් වෙන්න, ඒ වගේම ස්කින් එකේ සෙන්සිටිවිටි එක වැඩි වෙන්න පුළුවන් නිසා කාලයක් යනකොට හිරු එළියට සංවේදීතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඩේ ටයිම් එකේදී බෙන්සෝයි පෙරොක්සයිඩ් එකක් පාවිච්චි කරනවා නම් ස්කින් එකේ කන්ඩිෂන් එක ගැලපෙන මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන එකත්, ඒ වගේම සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන එකත් අනිවාර්ය වෙනවා. මේ වගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ අප් කරන ගම අපි බෙන්සෝයි පෙරොක්සයිඩ් එකක් භාවිතා කරනකොට ආරක්ෂිතව තවදුරටත් බෙන්සෝයි පෙරොක්සයිඩ් නිෂ්පාදනයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මම හිතනවා අද ඔයාලට සෙරාවේ සහ බෙන්සෝයිල් පෙරොක්සයිඩ් සම්බන්ධව තිබුණු ගැටලු මේ වීඩියෝ දෙකෙන් පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ වගේ තවත් විස්තර දැනගන්න ලිබර්ටි ස්ටෝර් අපිත් එක්ක එකතු වෙන්න.